නිශ්චල වරායක නාවිකයෝ මුහුද හරහා යන දිගු ගමනක් සඳහා තම නෞකාව සූදානම් කරමින් සිටියහ. ගමන ආරම්භ කිරීමට පෙර ශුද්ධවන්ත උතුමානෝ ඔවුන්ගේ ආරක්ෂිත ගමන වෙනුවෙන් ආශිර්වාද කළහ. සිත්වල බලාපොරොත්තු ඇතිව නෞකාව නිල් දියඹ බලා යාත්‍රා කළේය. මුහුද ඊතා නිසලව පැවති අතර ගමන සාමකාමී එකක් බව පෙනෙන්නට තිබුණි. හදිස්සියේව ඈත අහසේ අඳුරු වලාකුළු එකතු වන්නට පටන් ගත්තේය. සුළඟ ප්‍රබල වූ අතර රළ පහරවල් ඉහළ යත්ම නෞකාව සෙලවෙන්නට විය. ගිගුරුම් අකුණු සහ අහස උසට නැගුණු රළ පහරවල් සමග දරුණු කුණාටුවක් හටගත්තේය. නෞකාව රළ පහරට හසුව දරුණු ලෙස පැද්දෙද්දී නාවිකයෝ මහත්සේ බියටපත් වූහ. මරණ බියෙන් වෙලී ගිය නාවිකයෝ පිහිටපතා ශුද්ධවන්ත උතුමාණන් දෙසට හැරුණහ. මහා කලබලයේ මැද වුවද නොසලෙන විශ්වාසයකින් යුතුව ශුද්ධවන්ත උතුමාණෝ ඊතා සංසුම්ව සිටියහ. එතුමාණෝ තම දෑත් ඔසවා දැඩි භක්තියෙන් යුතුව යාඥා කරන්නට පටන් ගත්හ. එම මොහොතේම සුළඟේ වේගය අඩු වූ අතර රාළපහරවල් සංසුම් වන්නට විය. කුණාටුවක් තිබුණාද කියා සිතාගත නොහැකි වන තරමට මුහුද සම්පූර්ණයෙන්ම නිසල විය. කෘතඥතාවෙන් පිරුණු නාවිකයෝ තමන් ඇස් පනාපිට දුටුවේ හාස්කම ගැන දෙවියන්ට ස්තුති කළහ. ආරක්ෂිතව මඟ පෙන්වීම ලද නෞකාව සිය ගමනාන්තයේ වෙත ළඟා වූ අතර ඒ හාස්කම පිළිබඳ කතාව අදටත් ජීවත් වෙයි.